ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හිතවත් ශ්‍රාවක ඔබට. ඉතින් අද දවස මට බොහොම වෙහෙසකර දවසක්. දැන් වේලාව රාත්‍රී 9යි විනාඩි 20යි. මේ වෙහෙසකර දවස ටිකක් නිමා කරමින් මම හිතුවා අද ඔබත් එක්ක තවත් එක සංවාදයක යෙදෙන්න. ඒ තමයි මගෙන් පසුගිය දවස්වල කිහිප දෙනෙක්ම අහලා තිබුණා මේ මම ප්‍රයිවට් නැත්තම් අපි කියන්නේ පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහට මේ උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීම සම්බන්ධයෙන් සහ ඊට පස්සේ මම ලැබපු අත්දැකීම් සහ ඒක මගේ ජීවිතේට නැත්තම් මගේ මේ අධ්‍යාපන කටයුත්තට කොහොමද බලපෑවේ කියන ගැටලුව කිහිප දෙනෙක්ම අහලා තිබුණා. ඉතින් මම හිතුවා අද දවසෙත් පොඩ්ඩක් ඒ පිළිබඳ කතා කරන්න ඕන හොඳයි කියලා. මොකද මේ දැන් හෙට අනිද්දා අල්ලපනල්ලේ ළඟදිම විභාග ලියන කට්ටියකුත් ඉන්නවා. ඒ වගේම තමයි මේ ඉස්සරහට එන විභාග ලියන්න බලාපොරොත්තු වෙනුත් සමහරක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් දැනගන්න එක හොඳ වෙයි කියලා මම හිතුවා. විශේෂ දෙයක් කරන්න තමයි හිතේ තිබුණේ. නමුත් මේ දවස් ටිකේ වැඩ කටයුතුත් එක්ක මට ඒ වැඩේ ටිකක් කරගන්න බැරි වුණා. ඉතින් ඒකටත් මුලින්ම සමාවිල්ලන්න ඕන. ඉතින් අද කතාවට ගියොත් මුලින්ම පෞද්ගලික අපේක්ෂකයෙක් විදිහට මට උසස් පෙළ ලියන්න සිද්ධ වුණේ අපේ ඉතින් ඔබට කිව්වොත් මගේ පවුලේ සිද්ධ වෙච්ච ගැටලු. ඉතින් ඒ වගේ ගැටලු ඇති වෙච්ච කට්ටිය තවත් ඉන්නවා. ඉතින් ඒ වගේ අවස්ථාවල සමහරක් වෙලාවට මේ පාසල් ගමන, පාසල් අධ්‍යාපනය කියන දේ නතර කරන්න සිද්ධ වෙනවා. ඉතින් මටත් එහෙම වුණා. එහෙනම් තමයි මටත් මේ පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට උසස් පෙළ ලියන්න සිද්ධ වුණේ. ඒකෙදි ඉතින් මට සිද්ධ වෙච්ච නරක දේවල් ගැන කිව්වොත් ඉතින් නරක දේවල් කියලා මගේ තිබුණ තත්ත්වෙත් එක්ක ලොකු නරක දෙයක් උනේ නැහැ. මම බොහොම අඩු කාලෙකින් තමයි උසස් පෙළ ලියුවේ. එකම දේ තමයි ඉතින් අර පාසල් අධ්‍යාපනයේ අවුරුදු 13ක් කියන දේ මට ටිකක් නිමා කරගන්න නොහැකි වුණා. ඒක තමයි ඒ කාලේ පොඩ්ඩක් මගේ අරුණා. නමුත් ඉතින් මගේ ප්‍රශ්න එක්ක මේක මම හොඳයි කියලා හිතනවා අදටත්. ඒ වගේම තමයි ඉතින් සමහරක් අයට සිද්ධ වෙනවා රැකියාවලට එහෙම යොමු වෙන්න. ඒ රැකියාවලට යොමු වෙන ඒ වගේම තමයි සමහරක් ආර්ථික ගැටලු හින්දා මේ පාසල් අධ්‍යාපනය නවත්තන්න සිද්ධ වෙනවා. පස්සේ කාලේ ආර්ථික අතින් ශක්තිමත් වුණාම යම් තාදුරකට නැවත සැරයක් අධ්‍යාපනය ආරම්භ කරනවා නම් ඔබ අනිවාර්යෙන් මේ පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට කිසි ගැටලුවක් නැහැ. මොකද මට මතකයි මම විභාගෙ ලියද්දිත් 1990 ගණන් වල ඉපදිච්ච කට්ටිය තේල හිටිය විභාග ලියන්න ආසාවට. ඒගොල්ලන්ට අධ්‍යාපන සුදුසුකමක් හදාගන්න තියෙන උනන්දුවට තමන්ගේ ඒ කාලෙදී නොහැකි වෙච්ච දේවල් නොලැබිච්ච දේවල් නැවත ලබා ගැනීමේ අදිෂ්ඨානය ඉතින් ඒගොල්ලන්ට තිබ්බා. ඒකෙදි ඉතින් රැකියාවක් කරන ගමන් මාත් රැකියාවක් කළා. ඒ අතරතුර කාලේ රැකියාවක් කරන ගමන් අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ අතින් ගලුවහම පොඩි වාසියකුත් තියෙනවා. පොඩි අවාසියක් විදිහට ගත්තොත් ඉතින් පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි අධ්‍යාපනයෙන් සමහර කාලවල දුරස්ත වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඔබගේ ස්ථීර අදිෂ්ඨානයක් තියෙනවා නම් මම මේක මෙහෙම කරනවා කියලා මේකේ කිසි ගැටලුවක් නැහැ. සමහරක් අය ඉතින් අර පොඩ්ඩක් මගහැරිලා යනවානේ මේ වැඩේ. අන්න ඒක තමයි ඉතින් ටිකක් ලොකු ගැටලුවකට කියලා තියෙන්නේ. පොඩි අපූර්ව දේවල් ගැන කතා කරොත් එහෙම මේකෙදී එතන විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී තමයි යම් තාක් දුරකට නැත්නම් අපි කියන UGC එකට අපේ ඇප්ලිකේෂන් එක දාද්දි තමයි පොඩ්ඩක් විතර පොඩි ගැටලුවක් ආවොත් එන්නේ. ඒ තමයි දැන් පාසල් අයදුම් කරුවෙක්ට වඩා ටිකක් වැඩිපුර කියවිලි කිහිපයක්, වැඩිපුර කියන්නේ ඩොකියුමන්ට් කිහිපයක් වැඩිපුරව මේ පෞද්ගලික අපේක්ෂකයට ඉදිරිපත් කරන්න වෙනවා. ඒ අතරතුර ග්‍රාම නිලධාරී සහතිකේ ඒ වගේම පාසල් හැර යාමේ සහතිකේ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒවා හරියට ඉදිරිපත් කරොත් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මටත් ඉතින් එහෙම ගැටලුවක් වුණේ නැහැ. මොකද මම ඒක හරි විදිහට ඉදිරිපත් කරලා තිබ්බා. පොඩි අඩුපාඩුනොත් තමයි ඉතින් ඒක පොඩි ගැටලුවක් වෙන්නේ. ඒ වගේම ඉතින් අපූර්ව දෙයක් වුණා. ඒ තමයි මම දැනගත්ත මේ පාරත් විභාගේ ලියන්න පෞද්ගලිකව අයදුම් කරලා තියෙන කිහිප දෙනෙක්ට මේ වැඩේ වෙලා තියෙනවා කියලා. ඒ තමයි ඉතින් මේ මටත් ඒක වුණා. මගේ විභාගේ ලියන්න වැටුනේ බාලිකා පාසලකට. ඉතින් ඔබ දන්නවා ඇති සම්පූර්ණ ඉතින් වැඩි හරියක් ඉන්නේ කෙල්ලෝ. එහෙම කිව්වට තරහ වෙන්න එපා. ඔව් ඉතින් සහෝදරියෝ තමයි ඉන්නේ. ඉතින් ඒ අතරතුර පිරිමි ළමයෙක් විදිහට ගියාම දැන් ඒක හැමම තමයි දැන් පිරිමි බහුතරයක් වෙසෙන තැනකට ගෑන් ළමයෙක් ගියාමත් ඇති වෙන චකිතයට හා සමාන චකිතයක් ගැහැණුන් බහුතරයක් වෙසෙන තැනකට පිරිමියෙක් ගියාමත් ඇති වෙනවා. ඉතින් ඒක ඉතින් සමහරක් වෙලාවට ඔබ දන්නවා ඇති වැසිකිලි පහසුකම් වලදී එහෙම ගැටලු වෙනවා. නමුත් එහෙම ගැටලුවක් නැහැ. ඇත්තටම ඒ තරුණියන් කියන්නේ අපි කියන්නේ පාසල් සිසුයන් පව ඒක කිසි ගැටලුවක් ඒගොල්ලෝ කරගත්තෙත් නැහැ. සහ මම විතරක් නෙවෙයි තවත් පිරිමි ළමුන් කිහිප දෙනෙක් මට වඩා බාල කියන්නේ මම මේගොල්ලන්ට වඩා වැඩිමල්නේ. නමුත් ඒ වයසේ කට්ටියත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලන්ටත් කිසි ගැටලුවක් උනේ නැහැ. සහ ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම කවුරු හරි එහෙම හිතනවා නම් ඒක ගැටලුවක් වෙයි කියලා එහෙම ඉතින් බය වෙන්නත් එපා. ඇත්තටම පොඩි දෙයක්ත් තියෙනවා. ඉතින් මම සාමාන්‍යයෙන් ගෑන් ළමයි ගොඩක් ඉන්න තැනකට යන්න බයයි. තාමත් ඒක පොඩි කාලේ ඉඳන්ම තියෙනවා. ඉතින් ඒකක් තියෙනවා. ඒ බය නම් පොඩ්ඩක් තිබුණා. එච්චරම තමයි ඉතින් තිබ්බේ. අනිත් එක තමයි ඉතින් වාසි කියන්නේ ඉතින් අරව තමයි. ඔබට රැකියාවක් කරන ගමන් උනත් කරන්න පුළුවන්. නමුත් ඉතින් ඔබට යම්කිසි ක්‍රමයක් තියෙනවා නම් පාසල්
ගමන යන්න ඒකත් ඉතින් මග අරගන්න එපා. ඒක තමයි මමත් ඔබට කියන්න තියෙන්නේ. නමුත් අර ජීවිතයේ ඇති වෙන විවිධ හේතු කාරණා නිසා සමහරක් අවස්ථාවලදී අපිට ඒ වගේ තීරණ වලට එළඹෙන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම දෙයක් ඉතින් වුණොත් ඉතින් ඔබ පසුතැවෙන්නත් එපා. ඔබේ ගමන අනිවාර්යෙන් යන්න. ඔබට මේ බාධක බිඳගෙන යන්න. එතකොට තමයි ඉතින් ඒ තැන තියෙන්නේ. ඉතින් අදටත් එහෙම තමයි. මටත් ඉතින් ඒක ගැටලුවක් වුණේ නැහැ සහ මම අලුත් දේවල් ඉගෙන ගත්තා. අලුත් දේවල් කළා මේ කාලය ඇතුළත. ඉතින් ඒක තමයි මගේ මම හිතන්නේ පෞද්ගලික අදුම්කරුවෙක් විදිහට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ කාලයේදී ඇතිවෙච්ච දේවල්. ඉතින් චූටි දෙයක් තමයි කියන්න තියෙන්නේ. සමහරක් ඉතින් ලොකු දේවල් හිතනවා. නමුත් ඕක තමයි ඉතින් කියන්න තිබ්බේ. මගේ අත්දැකීම අනුව නම් ඉතින් ඒක ඔහොම තමයි. මට හිතන දේනේ. නමුත් ඉතින් මෙහෙම දේවලුත් තියෙනවා. සමහරක් අය හිතන් ඉන්නවා විභාගයේ බලද්දි පෞද්ගලිකයට වෙනමයි පාසලයට වෙනමයි වෙනම වෙනස්කම් කරනවාද කියලා නෑ. එහෙම කිසි දෙයක් සිද්ධ වෙන්නේ නෑ. ඒව ගැන බොරු මේ දේවල් හිතන්න එපා. එහෙම දෙයක් වෙන්නේ නෑ. ඔබ ඔබේ ගමන යන්න. හොඳයි එහෙනම් අද විනාඩි කිහිපයක් හරි ගමන විනාඩි 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත හරි කමන්නේ ඔබත් එක්ක වැදගත් දෙයක් ගැන සංවාදයේ දෙන්න කාලය ලැබුණා. දෙයක් සිද්ධ කළා. එහෙනම් ඉතින් තවත් මේ වගේ සංවාදයක් සමගින් මම නැවත ඔබ හමුවට එනවා. එතකන් ගිහින් එන්න. ඔබේ වැඩ කටයුතුත් අනිවාර්යෙන් කරගන්න. මගේ හැරගන්න එපා. ඔබේ ජීවිතය සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.